නම චතුරංග බෝයි. ඇත්තම කිව්වොත් ගෙදරකට නයික් ඇවිල්ලා මම මෙයා ඇල්ලුවේ. කියන්නේ නයික් ඇවිල්ලා ගියාම කෝල් කරේ. නෝනේ ගිහින් බලනකොට ඇත්තම හිටියේ ගැරඩි නයික් කියලා භූමිතර ගාලා තියෙනවා සැරටම. නයික් උනත් භූමිතර ගහන්න හොඳ නැහැ. සතා මැරෙනවා. මෙයාට භූමිතර හොඳටම මැරිලා තියෙනවා. මම ගෙදර අරන් ගිහින් මාස 3ක් කියලා තියාගෙන මෙයාට ප්‍රතිකාර කරලා කන්න බොන්න දීලා මගේ සංජීවනි ඔක්කොම කරලා මෙයාලේ අදගෙනවා නිදාස් කරන්න. පියාණි කිසිම කරදරයක් නැහැ. සතෙන් නයික් උනත් පස්සෙන් ඉරවිලු හපන්න වයින්නේ නැහැ. ඒ සතයි පාඩුවේ යනවා. සමහරක් අය මරනවා. ඉතින් මරන්න එපා. මේ සත්තු භූමිතෙල් එහෙම ගන්න එපා. මොන මේ සත්තු හරි අහිංසකයි. මේ සත්තු ස්වභාව ධර්මයේ ඇත්තම ඕනේ නැත්තම් ස්වභාව ධර්මයේ පවතින්නේ නැත්තම් සම්බරතාවයේ රැකෙන්නේ ආගේ සත්තු නැති වෙනොත් පේනවානේ. මුකුත් කරදරයක් නැහැ. හරි අහිංසක සතෙක් භූමිතෙල් ගාලා ඒ සතා මැරෙන්න ඕන වෙන්න තියලා කොහොම හරි බේරගත්තම ඒ සල්ජලි මීදම් කරලා අද වෙනවා. ඉතින් නිදාස් කරන්න. ඇත්තම කිව්වොත් මේ සත්තු වෙන්නේ මීයෝ හොයාගෙන මීයෝ මේ තමන්ගේ ගොදුර හොයාගෙන ඉන්නේ. ඉතින් ගොදුර හොයන සතුන්ට භූමිතර ගාලා හරියන්නේ නැහැ. මොකද මේ සත්තු ගෙවල් වල ඉවත් කරගන්න ඕන වතුර වැඩි යනම ඒ වතුර වැලි වේවම ඇති යන්ත්‍ර කියන භූමිතර ගානේ සතා යනවා කියලා හිතන්නේ ගොඩක් කටිය යන්නේ නැහැ. සතා අස්සරින් මැරෙන එකයි වෙන්නේ. පේනයි මං මාස 3ක් තිස්සේ හොඳ කරලා දැන් අද ගෙනා නිදාස් කරන්න මේ සත්තුන් කිසිම සතෙක්ට කිසිම සර්පෙට භූමිතර ලං ගන්න භූමිතර ලං කරන්නවත් එපා. කිසිම කරදරයක් නැහැ. අහිංසක සත්තු මේ සර්පය කියන්නේ සර්පය ඕනේ. එයාව නිදාස් කරන්න හදන්නේ තියෙන ඉතල කල් මගේ ළඟ හිටියා. පොඩි දුකක් තියෙනවා. ඉතින් මෙච්චර පරිස්සම් කරලා බලාගත්තා. දැන් අපි එයාට යන්න දෙනවා. ඉතින් එයාගේ සුකුරු මයි channel එක like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් යාළුවනේ.